වුණත් වගේ ඔබ එළිම සලංකාර කරගන්නේ කොහොමද? ඔබේ දෑත නිර්මාණ ශක්තියෙන් බීජනීය සුන්දර සිත පිළිවෙලට නව ජීවයක් ලබා දෙන්නේ කොහොමද කියන කාරණා අපි කතා බහ කරනවා. සෑහෙන කාලයකට පස්සේ තමයි ගෙත්තන් විශේෂාංගය අපිට පටන් ගන්න අවකාශය ලැබුණේ. අදත් ඉන්නවා ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනියක්. ඔබ තාමත්ම කැමැත්තෙන් ඉන්නවා. ඇයගෙන් ගුරුහරුකම් ලබා ගන්න. ඉතින් අද දවසේ සේතු උදාසෙන් වන ඔබ හැමෝට අපි කැඳාගෙන ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී මානිකම්ගේ මහත්මිය. අයිබෝන් සබෝදාසන. අයිබෝන් සබෝදාසන. හරි. අපි මැදරිය දැක්කොත් නම් ඔබට බලා ගන්න පුළුවන් අද දවසේ අපූර්ව නිර්මාණ කීපයක් මත අර දැක බලාගෙන ඉන්න හැකියාව. මේ නිර්මාණ වලින් අපි එකක් අද දවසේදී ඔබට කොහොමද නිර්මාණය කරගන්නේ? මේක සරසෙල්ලක් නිර්මාණය කරගන්න අපිට කියලා දෙන හැබැයි මේ නිර්මාණයම නෙමෙයි ඔබේ හිතේ තියෙන ඕනෑම සුන්දර නිර්මාණයක් නිර්මාණශීලීව කරගන්නේ කොහොමද කියන කාරණේ දල සලස්මක් අපි අද දවසේදී ලබා දෙනවා. හොඳ අපි මුලින්ම සඳහන් කරමුකෝ. මොකක්ද කරන්න හදන්නේ කොහොමද කරන්නේ? අද කරන්නේ අපි hand embroidery ක්‍රමේ නිර්මාණයක්. ඒක hand embroidery මහුම් ක්‍රම කිහිපයක් භාවිත කරලා මුළු රෙද්දම වැහෙන පරිදි නිර්මාණය කරන ලද නිර්මාණයක්. නමුත් මේක මහුම් ක්‍රම කිහිපයක් කියන්නේ මහා ගොඩක් මහුම් ක්‍රමක් නැහැ. අපි සමහර ඒවා දන්නේ ඒවා සමහර ඒවා මහුම් ක්‍රම. ඉතින් මේ මහුම් ක්‍රම කිහිපයකින් කොහොමද මේ වගේ නිර්මාණයක් කරගන්නේ කියලා බලමු. හොඳයි. මෙන්න මේ නිර්මාණය තමයි අපි අදහස් ඇති කරන්නේ මොන චුට්ටක් දෙන්න මම ඒකට පෙන්නනවා. ඒකත් එක්කම ඔබට පුළුවන් බලා ගන්න. මේ නිර්මාණය තමයි දවසේදී අපි කරන්නේ. හොඳයි. සඳහන් කරන්න පුළුවන් අවශ්‍ය දේවල් මොනවද කියලා. මේ සඳහා අපිට අවශ්‍ය වෙන යම්කිසි රෙද්දක් වඩා හොඳයි අමු රෙද්දක් වගේ දෙයක්. ඕනෑම රෙද්දක්. ඒකෙදි මේ රෙද්ද පමණයි කියලා එකක් නැහැ. අපිට කැමති රෙද්දක්, අමු රෙද්දක් හෝ වෙනස් රෙද්දක්. කපු කැරලි නූල්. දැන් ඕකේ අපි වර්ණ ගොඩාක් භාවිත කරලා තියෙනවා. ඉතින් එකම වර්ණයේ වර්ණ ප්‍රභේද හුඟක් භාවිත කරලා තියෙනවා. කොළ වර්ණ ගත්තොත් කොළ වර්ණ 6ක් 7ක් පාවිච්චි කරලා තියෙනවා. නිල් වර්ණත් එහෙමයි. ඉතින් ඒ වගේ වර්ණ ඕනේ නූල් කැපු කැරලි නූල් සහල්ලි කට ඔච්චරයි අවශ්‍ය. බොහොම සරල දේවල් කිහිපයක් පමණයි. හොඳයි. දැන් ප්‍රශ්න තියෙන්නේ මොනවාද මේ නම් ක්‍රම කීපේ කියන කාරණේ. ඔකට දැන් බෝධනකොට අමාරු කාරණේ අපි පිළිඹලට එකින් එක කියලා දෙමු. මොනවාද කොයි ආකාරයෙන් නම් ක්‍රමද භාවිත වෙන්නේ කියලා. මුලින්ම පටන් ගමු කතා කරන්න තියෙන්නේ. මුල්ම පියවර අපි දැන් මේක මම මෙතන භාවිත කරලා තියෙන අමු රෙද්ද. දැන් අපි මේ අමු රෙද්දට මේ වගේ මේ මෝස්තරේ පිටපත් කරගන්නවා. ඒක අපිට පැන්සලකින් සටහන් කරගන්න පුළුවන්. පැන්සලෙන් කෙලින්ම අඳින්න බැරි නම් අපිට කඩදාසියක් මත ඇඳලා ඒක මේකට කාබන් පොලේක ආධාරයෙන් පිටපත් කරගන්න පුළුවන්. දැන් මේ සඳහා නිර්මාණ නැහැ කියලා හිතෙනවා නම් දැන් ওই පත්තරවල තියෙන දර්ශන විශේෂයෙන්ම ළමා පත්තරවල. ඉතින් මේ වගේ රූප ඕන තරම් තියෙනවා. ඉතින් එහෙම හොයාගන්න පුළුවන්. මේක මේ විදිහටම වෙන්න ඕනේ නැහැනේ. දැන් අපි දකින සමහර පොඩි වෙනස්කමක් තියෙන දර්ශනයක් කරන්න පුළුවන්. පුරුල්ලුන්ගේ රූප ඕන තරම් තියෙනවා. ඔව් ඒක දැන් පිළිහුඩුවෙක් සම්බන්ධයෙන් නිර්මාණය කරන ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. එන්න පුළුවන් සමහර කෙනෙකුට. නමුත් මම අර ඒකයි කියලා හිතේ තියෙන සිතුවිල්ල මොකක් හරි මලක් හෝ වේවා සාමාන්‍යයෙන් මහගන්න පුළුවන් ප්‍රමාණය සංකීර්ණ නිර්මාණයක් තමයි මහගන්න පුළුවන් නිර්මාණයක්. ඔබ නිර්මාණය කරගත්තොත් නැත්නම් ඇඳගත්තොත් ඔබට පුළුවන් වේවි මුලින්ම නේද? අතදාගැනීමක් වශයෙන් නිර්මාණය කරන පස්සෙන් අඩපාඩුකම් මොනවද කියලා බලාගෙන ආයේ නිර්මාණය හොඳින් කරගන්න පුළුවන්. අන්න ඇත්තටම දැන් නිර්මාණයක් දැක්කම ඒක පිටපත් කරගන්න පුළුවන්. ඒක අපි දන්න මහුම් ක්‍රම තියෙනවා. හුඟක් දෙනෙක් මහන්න ආස කෙනා මහුම් ක්‍රම කිහිපයක් දන්නවා. ඒ දන්න මහුම් ක්‍රම පමණක් භාවිත කරලා අපි මේ අපේ නිර්මාණය කරන්න පුළුවන්. දැන් මේ කියලා දෙන මහුම් ක්‍රම වලින් අපිට සමහර මහුම් ක්‍රම තියෙනවා. ඒ මහුම් ක්‍රමේ විතරක් පාවිච්චි කරලා මුළු නිර්මාණයම කරන්න පුළුවන්. දැන් මේකේ ඇත්තටම වැඩිපුර තියෙන දිග කොට මහුම. දැන් ගඟ සඳහා කුරුල්ලා මහලා තියෙන සමහර ගස් ඒවා ඔක්කොම මහලා තියෙන දිග කොට මහුම. ඉතින් ඒකයි මම කියන්නේ මහුම් ක්‍රම කිහිපයකින් මේ නිර්මාණය කරගන්න පුළුවන් කියලා. නමුත් මහුම් ක්‍රම වෙනස් මහුම් ක්‍රම සමහර දේවල් සඳහා භාවිත කරනවා නම් ඒක මතුවීමක් වෙනවා. දැන් ඔබට හරි සමීප දර්ශනයක් තියෙනවා. පේනවා දැන් කුරුල්ලා ගැන්නේ ඒ කහ වර්ණ කොටස දිග කොට. ඊට නිල් වර්ණ ටික දිග කොට. ඒ වගේ අර ඒ දෙකම හැබැයි එකම දේ ඒ අතට දැන් කුරුල්ලාගේ ඇඟ තියෙන අතට තමයි එතනදි දිග කොට භාවිත කරන්නේ. දැන් දිග කොට නැසම හිතේ හරියට වහන්න බෑ. හිතේ වහන්න බෑ. දැන් මල් පෙත්තක් නම් මල් පෙත්තේ හැදෙන්නේ නැහැ අර ඒක. දැන් මෙතන තටුවේ හැදෙන්නේ. දැන් මෙතනදී අපි දිග කොට මහ විශේෂයෙන්ම මේ වගේ තටුවක් හෝ යම්කිසි මතු කිරීමට අවශ්‍ය දෙයක් අපි දිග කොට මහනවා නම් ඒක වටා අපි කුඩා නූලක් ලෝවාගෙන ඉන්නවා. ඒක අවශ්‍යයි. ඒ කියන්නේ ඒක පොඩි මෙහෙම
ඒක නිකන් අර ඒ අපේ මහාන දැන් මෙතනදී තටුව ඒක මල් පෙත්තක් කොලයක් වෙන්න පුළුවන් ඕනෑම දෙයක්. ඒ කියන්නේ තටුවක් නම් ඒ තටුවේ කොටසක් ඒ තටුවේ කොටස එක වටේ කුඩා නූලක් මෙහෙම අවුට්ලයින් එකක් දැන් ඒකෙන් වැඩ දෙකක් කරනවා. එකක් නම් අර පොඩි මතු වීමක් වෙනවා. ඒ කියන්නේ දැන් ඒක මතන් වගේනේ මහන්නේ. ඒකට හොඳට අර හැඩය රැකගෙන මහන්න පුළුවන්. ගොඩක් පිඹුණු ස්වභාවයක් එනවා. අනිත් එක නම් අනිත් කාරණාව නම් අර හැඩය රැකගන්න. මේ දෙක තමයි මේකෙන් කරන්නේ. ටිකක් පින්තූරෙන් රූපය ඉදිරියට මතුවලා තෙමීමක් සිද්ධ වෙනවා. මම හිතන්නේ ඒකෙන් තව ටිකක් ස්වභාවික ගතියක් එකද වෙලා තියෙනවා. දැන් ඔබට බලා ගන්න පුළුවන් දැන් මේ හැම කොටසක්ම මතු කරලා තියෙනවා. දැන් මොකද මේ මතු කිරීමට මේක අවශ්‍යයි. මේ නූල් දුවවා ගැනීම. දැන් මේ කඳුවෙන් බලන්න මේ කඳුවෙන් ඒ වටේට අවුට්ලයින් එකක් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මතු කිරීමක් කරලා තියෙනවා. ඒක නිසා අනිත් රූපේ හොඳින් මතු වෙලා පැහැදිලිව පේනවා. දැන් මේ වගේ දර්ශනයක අර දුර ළඟ කියන එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඈතින් තියෙන ඒවා අනුගමනය කරන දෙයක් මේක. ඉතින් ළඟ තියෙන දේ ලොකුවට සහ ඒ කියන්නේ ළඟ ගහක් තියෙනවනේ ඒ ගහ ලොකුවට දැන් මල් දැන් ඔකේ බැලුවොත් පේනවා අපිට ළඟ තියෙන මල් ටික ලොකුයි. ඈතින් තියෙන ගස් කුඩායි. කුරුල්ලා ලොකුයි. අර ඒ වගේ ඒ තමයි එන්න ඕනේ. එතකොට දැන් අපි මෙන්න නූල් ටික මේ වගේ නූල් දුවවා ගත්තා. දැන් ඒක අපි නිල් වර්ණයෙන් මහන හින්දා නිල් වර්ණ නූලකින්මයි මේ වගේ කුඩා නූල දුවවා ගන්න. දැන් ඊළඟට මම තද වර්ණ නූල. මෙතනදී අපිට නූල දෙපට හෝ තුම්පට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපිට තටුව මතු කරන්න අවශ්‍ය නැහැ. දැන් නූල් දුවවන්නේ දෙපට. කුඩා නූල් වටේ දිවෙ දෙපටෙන් මේක නීතියක් එක දෙපටෙන්මයි ඒක කරන්නේ. දැන් මං කිව්වේ අර පැත්ත වැදගත් කියලා. දැන් තටුව තියෙන පැත්තට තමයි අපි දෙක කොට මහන්න ඕනේ. දැන් කුරුල්ලගේ ඇඟ තියෙන පැත්තට තමයි ඒක කොටස මහන්න ඕනේ. ඒ වගේ. දැන් මේක උඩින්ම නැතුව පොඩ්ඩක් මැදින් පටන් ගන්න එක හොඳයි. මොකද එතකොට අපිට හැඩය රැකගෙන යන්න පුළුවන්. මම පොඩ්ඩක් මෙතන මැදින් පටන් ගන්නවා. මෙහෙම දිග මැහුම සහ කොට මැහුම. දැන් අර අපි කලින් නූල් දුවවාගත්ත කොටස ඒක වැහෙනවා. දැන් කෙනෙක් බලයි යන්නේ මේ පිහාට තටුවෙන් භාගයකින් ගන්න කියලා. දැන් බලන්න කුරුල්ලගේ තටුවක ගත්තාන් පස්සේ වර්ණ කිහිපයක් තියෙනවා. පිළිගොඩුවගේ තද පාටින් ඇවිල්ලා එන්න ලා පාටට තමයි පිහාටව තියෙන්නේ. දැන් අපි ඒ කරන නිර්මාණය වර්ණ පිළිබඳව හොඳ අවබෝධයක් ඔබට තියෙනවා. එහෙනම් තමයි මම හිතන්නේ නිර්මාණය හරි ස්වභාවික නිර්මාණයක් බවට පත් වෙනවා. එහෙම නේද මම? ඔව්. ඇත්තටම එහෙම විය යුතුයි. මොකද දැන් අපිට කුරුල්ලෙක් ගත්තා පිළිගුඩුව අපි ඇහැට දැකලා තියෙනවා. එහෙම නැත්නම් අපිට ඡායාරූපයක් හොයාගන්න පුළුවන්. ඉතින් එහෙම හොයාගෙන හරි වර්ණ භාවිතා කරන එක තමයි වඩා සුදුසු. ගැළපෙන වර්ණ. දැන් මේ කිව්වොත් නිල් ඕනම නිල් වර්ණයක් ඔතෙන්ට හරියන්නේ නැහැ. අර ඒ ගැළපෙන නිල් වර්ණ වෙන්න ඕනේ. තටුව එක පිහාටුවක් බලන්න තිබ්බනම් මම හිතන්නේ මේ වෙනස හඳුනා ගන්න පුළුවන් නිල් වර්ණ කීපයකටම ගිහිල්ලා තියෙනවා. ඒක තමයි මම හිතන්නේ මේ නිර්මාණයේ තියෙන හරි විශේෂී භාවය. ඒ අදාළ වර්ණයට අදාළ තැනට භාවිතා කිරීම තමයි ඔබත් මේ නිර්මාණ ශිල්පියෙක් නම් කළ යුතු කාරණාව. දැන් ඇත්තටම තනි පැතලි වර්ණයක් ගියොත් මේ හරියන්නේ නැහැ. කියන්නේ පැතලි වර්ණයක් ගියාම ওই තටු එකකින් එක වෙන් කරලා පෙන්නන්නේ නැහැ. දැන් ඔතන තටුවෙන් තටුව වෙන් කරලා පෙන්නනවා. ඒ අර ලා සහ තද වර්ණ පාවිච්චි කිරීමෙන් තමයි අපි ඒක අරගෙන තියෙන්නේ. දැන් අර අපේ අවුට්ලයින් එකක් යන්න ඕනේ කියව කාරණේ හොඳින්ම මතුවලා පේන මොකට කාරණාව පිළිගොඩුවගේ පිහාට වල ඒ අවුට්ලයින් එක නිසා හොඳට පැහැදිලිව මතුවලා පේනවා මෙහෙම කොයි ආකාරයෙන් යොදාගෙන පේන නිසා ඒ ස්මතු වීම කොයිතරම්නම් මේ රූපයට යොමුද කියන කාරණාව. අපි තවමත් තටුව නිර්මාණය කරන ගමන් ඉන්නේ. දැන් මම මෙතන තද වර්ණය දැම්මා. දැන් මේ ආකාරයට දැන් මම මැදකින් පටන් ගත්තේ මැද සිට යටට යනවා මැද සිට උඩට යනවා. ওই විදිහට තද වර්ණය ඉස්සෙල්ලා අපි දාගන්නවා. ඊළඟට අපි ලා වර්ණයට යනවා. මම මෙතන අපිට වෙලාව යන හින්දා අපිට තව නැහුම් ක්‍රම කිහිපයක් කරන්න ඕන නිසා මේ විදිහට මෙහෙම පහතට යනවා. ඒ විදිහටම උඩට යනවා. මේ තද වර්ණය. ඊළඟට අපි අනිත් වර්ණයට යනවා. දැන් එකම තටුවේ අපි වර්ණ දෙකක් පාවිච්චි කරලා තියෙනවා. දැන් ලා වර්ණය
දැන් ඒ මහුම් ක්‍රමයම ඒකමයි අනිත් එක දැන් මේකෙදි හරියම වැදගත් දැන් අපි තද වර්ණය දාගෙන තියෙනවා. දැන් ඒ තියෙන අතටම ඒ කාලක් දිගේ දැන් ඒ තටුවේ ඉතුරු කොටසම දැන් අපි බලන්නේ. ඒ මහුම පොඩ්ඩක් වෙනස් පැත්තකට හැරෙන්න බෑ. මොකද එකම තටුව නම් ඒ එකම විදිහට තියෙනවා. තමයි. එකක් ලක්කරියා දැන් ඔබ මේ නිර්මාණය කරනවා නම් එහෙම නැත්නම් ඔබට පහසු නිර්මාණයක් කරන්න ගන්න කපියර කිව්වා වගේ ඒ නිර්මාණය අනුව දැන් මාළගමගේ මහත්තයා දැන් අපි හිතමු මොකක් හරි පළතුරක් ගත්තොත් ඒකත් අපිට ওই විදිහටම කරන්න පුළුවන්. මේකෙම දිග කොට වලින්ම මහන්න පුළුවන්. අර වගේම වර්ණ කලපන්න. දැන් මේක ඇත්තටම අපි නියුට් පේන්ටින් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ අපි මේ පේන්ට් සහ බුරුසුවක් භාවිත කරන්නේ නැතුව නූල සහ ඉදි කටුව භාවිත කරලා වර්ණ ගැනීමක්. ඒ කියන්නේ අර පේන්ට් කරාම නෙමෙයි ලස්සනට ෂේඩ් කරන්න පුළුවන්. දැන් මේ අපි ඒ ක්‍රමයම ඉදි කටුව සහ නූල භාවිත කරනවා. දැන් අර මම කියවර පිළිහුඩුවගේ එක කටුවක් වර්ණයන් දෙකක් තියෙනවද දැන් ඔබට ඉතාමත් පැහැදිලි දැන් වසනක් වෙනුන්ට තිබුණා ඒ වර්ණයන් දෙක භාවිත කරන්න ඕනේ කොහොමද කියලා හරි අපූර්වයි වර්ණ සංකලන රාශියක්ම තියෙනවා මේ මල් පිළිබඳව අපි කතා බහ කරන්න ඕනේ මම ක්‍රම කීපයක් භාවිත වෙනවා කියලා කිව්වා දැන් මේ මැස්මට අමතරව තව භාවිත වෙනවා ඔන්න මේක දිග කොට මැහුවා දැන් මේ ආකාරයට තමයි අපි අර කුරුල්ලගේ තටුව මහගන්නේ දැන් මේ එකම තටුව සඳහා තද සහ ලා කියන වර්ණ භාවිත කරලා තියෙනවා. ඒක එක විදිහට යන්න නරකයි. දැන් සමහර තැන්වලදී තද වර්ණය වැඩි. සමහර තැන්වලදී ලා වර්ණය වැඩි. නමුත් මේ වම්පස තදට අනිත් පැත්ත මේ ලාවට එන්න ඕන. දැන් ඊළඟට අපි බලමු මේ කොලයක් මහගන්න හැටි. හරි. එතන උඩ තියෙනවා කොල වගේ. ඒකට වෙනස් වර්ණයක් පාවිච්චි කරන්න හරි අයිනේ කියන කොල ටික. ඒකෙදිත් බලන්න දැන් අපි කොල වර්ණ කීපයක් භාවිත කරලා තියෙනවා. දැන් අපි ගහක දැක්කම අපි දකින්නේ නැහැ එකම පොළ වර්ණයේ පොළ. ඔව්. මේ විවිධ පොළ. එකම ගහේ පොළ. එකම ගහේ පොළ. පොඩ්ඩක් වර්ණ වෙනස් කරලා ගන්න. ඉතින් ඒ විදිහට තමයි අපි මහනකොට ඒක කරගත යුතු. බලමු. ඒකදී අපි පොළ වර්ණ නූල 3පට හෝ 4පට භාවිත කරනවා. දැන් මේ රාමුව භාවිත කිරීම අත්‍යවශ්‍යයි. ඒකට මේ රෙද්ද ඇදගෙන තමයි මහන්න ඕනේ. දැන් මම කොළ වර්ණයක් පාවිච්චි කරනවා. දැන් අපි රාමුව ගැන වැඩි විස්තර සඳහන් කරේ නැති ඔබ දැන් රාමුව පිළිබඳව හොඳ අත්දැකීමක් තියෙන හින්දා මට අතුව රාමුවක් පාවිච්චි කරන්න ඒ අනුව තමයි රෙද්ද ඇදනකොට තමයි රාමුව අපිට යොදා ගන්නට මහන්න පුළුවන්. නැත්නම් අපිට ඇම්බරුණු ඇකුළුණු මෙහෙම තමයි හම්බෙන්නේ. අපි රාමුවක් පාවිච්චි කරනකොට. දැන් මේක ෆ්ලයි ස්ටිච්. දැන් ෆ්ලයි ස්ටිච් එකට මේක පොලේ මේ තුඩෙන් මතු කරනවා. අර උල කොටසේ මතු කරලා එහෙම කෙලින් මැහුමක් දානවා. කෙලින් මැහුමක් දාලා වමට මේ ආකාරයට දෙකටෝ ගහනවා. දැන් අපි දැන් නූල පිටතට ඇවිල්ලා තියෙන්නේ වම් පැත්තේ. ඒතර දකුණු පැත්තෙන් නැවත ඉදිකටුව ගහනවා අර කලින් ගහපු ගහන්නේ ළඟට එන විදියට. ඊට පස්සේ ඒක යටි මේ නූල දානවා. මේක අපි ෆ්ලයි ස්ටිච් කියලා තමයි හඳුන්වන්නේ. දැන් පොලේ හැඩේ රැකගෙන මහන්න ඕනේ මේ මැහුම. වමෙන් ඉදි කටුව පිටතට ගත්ත දකුණෙන් ඉදි කටුව දැම්ම. අර කොලේ හැඩේ රැකගෙන මේ ආකාරයට දැන් මේ කොලේ මහගන්න. නිර්මාණය වෙන කොළ තමයි ඔබට මේ පැහැදිලිව තේන්න බලන්න එකම දිශාවකට කොළ පීටලා තියෙන හින්දා ඔබට පුළුවන් හොඳින් බලා ගන්න කොහොමද මෙහෙම යොදලා තියෙන්නේ කියලා. දැන් අර කලින් කිව්වා වගේ විවිධ කොළ වර්ණ. අර අත්ත ගහක අපි දකින්නේ කොහොමද ස්වභාවිකව අපි දකින්නේ එක කොළ වර්ණ. ඉතින් ඒකින්ද අපි කොළ වර්ණ කීපයක්. කොළ වර්ණ අඩුම ගානේ 4ක් 5ක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ මැහුමෙන් ওই විදියට අපි කොළ ටික මහ ගන්නවා. ඊළඟට තවත් මැහුමක් තියනවා කියලා දෙන්නේ මේ ගල කරන හැටි. හොඳයි. අපි මේ ගල් ටික නිර්මාණය කරගන්න ඕනේ කොයි මැස්මෙන්ද කියන කාරණා සඳහන් කරමු. අපි කෙටි විරාමයක් ගන්නට සූදානම් වෙන විරාමයෙන් අනතුරු අපි නැවතත් මේ නිර්මාණය කරගන්න අවශ්‍ය වෙන මොනවාද කියන කාරණේ මතක්